ඔයාලගේ කම්පියුටර් එකක් ගෙදර ඉඳන් ඔයාලා ෆෝමැට් කරගන්නවා නම් නැත්නම් මේකට ඔයාලා අමතර print එකක් හරි Wi-Fi adapter එකක් හරි මොකක් හරි ගහලා ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේකේ drivers ගන්න නැහැ සමහර ඒවාවල. සමහර printer වල drivers දාන්න ඕන. එතකොට කම්පියුටර් එකේ ෆෝමැට් කරපුවාම drivers සමහර ඒවා ඔටෝ ගන්න. ඒක දාන විදිහක් ඔයාලට කියලා දෙන්න. software තියෙනවා දාන්න එක software වර්ග තියෙනවා. software ගන්න නැතුව drivers එකක් දාන විදිහ මම කියලා දෙන්නම්. බලන්න මේක try කරලා බලන්න ලේසි වෙයි. අපි ගිහලා බලමු මේකේ manage වලට ගිහලා device manage ගිහලා බලමු මොනවාද නැති drivers කියලා. මෙතන manage වලට ගියාම මෙතන එනවා device manage කියලා. එතන ඔයාලට පේනවා ඇති මෙතන මේ PCI simple communication control එකෙන් drivers එක නැහැ. එතකොට මෙහෙම පෙන්වන්නේ නැති drivers එක. ඊට පස්සේ මේක උඩ right click කරලා properties යනවා. ගියාම මෙතන තියෙනවා details කියලා. මෙතනින් අපි hardware ID එක හොයා ගන්න ඕනේ. මෙතන තියෙනවා hardware ID කියලා. එතන මේ තියෙන ID එක මේ ID එක right click කරලා copy කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Google Chrome එකට යන්න. මෙතන hardware ID එක copy කරගන්න ඕන. ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Chrome එක open කරගත්තේ. Chrome එකේ මෙතන මේ URL search මේ URL එකේ තියෙන තැනට මේක paste කරගන්න. paste කරලා enter ගහපුවාම මෙහෙ විදියට එන උඩින්ම මේකට ගිහිල්ලා දැන් පහලට ගියාම මෙන්න තියෙන drivers ටික. ඉතින් මම drive එකක් තෝරගෙන මේක download කරගන්නවා. ඔයාලා try කරලා බලන්න. ඒකට මෙතන කියන මෙතන download කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් එනවා download option දෙක මම මේක එතන එක දෙනවා. ඊට පස්සේ මේක download වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම WinRAR එකෙන් මම open කරගන්නවා. මේක මම desktop එකට දාගන්නම් drive එක. ඊට පස්සේ මේක open කරලා මේක මම මේ WinRAR එකෙන් එළියට ගන්නවා ෆයිල් ටික. folder එකක් දාලා. දැන් මේ ඇවිල්ලා තියෙන drivers file ටික. ඊට පස්සේ මම යනවා අර කලින් තිබ්බ එකට මේ තියෙන drivers එක නැති වෙන්නත් නැති එක. මේක right click කරලා update drives යනවා. ඊට පස්සේ මේක browse කියලා මේ අපි download කරගත්ත drive එක desktop එකේ නේ තියෙන්නේ. ඒක දෙන්න ඕන. මම මෙතනින් browse ගිහිල්ලා මෙතනින් කියලා download කරගත්ත එක මේ folder එක මේ තියෙන්නේ. මේක select කරලා මේක okay කරලා next දෙනවා. වෙනද මේක install වුණා. drive එක install වුණා. දැන් මේක drive ගන්න නැහැ කියලා පෙන්නන්නේ. මේ විදිහට දාගන්න පුළුවන් ඔයාලට software එකක් නැතුව. නැත්නම් ඉතින් මේකට software තියෙන ඕන තරම් drivers දාගන්න try කරලා බලන්න මේ විදිහට. ඔයාලට හොයාගන්න බැරි drivers ලේසියෙන් දාගන්න පුළුවන්.